ඉතින් කොහොමද ඔයාලට? හිතනවා ඔයාලා හැමෝම සතුටින් ඇති කියලා. අද මම්මගේ බැල්කනි කිචන් එක අස් කරගන්න තමයි යන්නේ. ඒ අතරේ ඔයාලත් එක්ක පොඩ්ඩක් කතා කරන්න හිතුණා. එහෙනම් එන්නකෝ අපි කාලීන මාතෘකාවක් ගැන පොඩ්ඩක් කතා කරමු. මිනිසුන් වන අපි නිතරම එක එක අයගේ ජීවිතත් එක්ක අපිව සංසන්දනය කරනවා නේද? මට අරයා වගේ වෙන්න තිබුණා නම්, මට එයා වගේ ලස්සන වෙන්න තිබුණා නම්, ඔහොම අපි එක එක අයගේ ජීවිතත් එක්ක අපිව සංසන්දනය කරනවනේ. ඒත් අපි දන්නවද එයාලා දුක් වෙන, එයාලා බලාපොරොත්තු වෙන, එයාලට අහිමුණු දේවල් ගැන? ඔබ නිකමට හිතන්න. ඔබ ඔබේ ජීවිතය ගැන දුක් වෙද්දී ඔබ වගේ ජීවත් වෙන්න තවත් කෙනෙක් සිහින මවනවා වෙන්න පුළුවන්. ඒ නිසා ඔබට ලැබුණ දේ, ඔබට ලැබෙන දේ එක්ක සතුටින් ජීවත් වෙන එක තමයි වඩාත්ම වටින්නේ කියලා ඔබ තේරුම් ගන්නව නම් ඔබට ජීවත් වෙන එක හරිම ලේසියි. ඔබ ඔබව තවත් කෙනෙකුගේ ජීවිතය සමග සංසන්දනය කිරීම තුළින් ලැබෙන්නේ දුකක් විතරමයි. මොකද අපිට පිටින් පේන දෙයට වැඩිය ඔවුන්ගේ ජීවිතය තුළේ දුක්බර කතාවක් හැංගිලා තියෙන්න පුළුවන්. ඔබ නිකමට හිතලා තියෙනවද ඔබේ ජීවිතය ඇතුලේ ඔබට සතුට වෙන්න පුළුවන් කාරණා ගැන? නැහැ නේද? ඔබ වැඩිපුරම හිතලා තියෙන්නේ ඔබට නැති දේවල් ගැන, ඔබට අහිමි වුණ දේවල් ගැන. ඒන් වෙන්නේ ඔබේ ජීවිතයට තව තවත් දුකම ආකර්ෂණය වෙන එක විතරයි. ඔබ ඉගෙන ගන්න ඕනේ ඔබට ලැබිලා තිබෙන මේ ජීවිතයෙන් තෘප්තිමත් වෙන්න. නිතරම මේ ජීවිතයට ස්තුතිවන්ත වෙන්න. උදාහරණයක් විදිහට ගෙදර කුස්සියේ අඩුපාඩු ගැන හිත දුක් වෙනවට වැඩිය ඉතිරි වෙලා තියෙන පොඩි දෙයකින් හරි රසට කෑමක් හදාගෙන කන්න පුළුවන් නම් ඔබ ඔබේ ජීවිතය ගැන තේරුම්ගෙන ඉන්නේ. මාත් හිතුවනම් මගේ මේ බැල්කනි කිචන් එක හරිම පුංචි, බඩු තියාගන්න ඉඩ නැහැ, මේක ලස්සනට ඕගනයිස් කරන්න බෑ කියලා මටත් කවදාවත් මේ වගේ කිචන් එකක ඉඳලා ඔයාලට වීඩියෝස් ගේන්න බෑනේ. මට ලැබිලා තියෙන ජීවිතය ගැන ගොඩාක් සතුටු වෙන කෙනෙක්. මට ලැබිලා තියෙන දෙයට උපරිම වටිනාකමක් දෙන කෙනෙක්. හිතන්න, ඔබට දාන්න සපත්තු දෙකක් නැහැ කියලා ඔබ දුක් වෙද්දී කකුල් දෙකම නැති මිනිස්සු මට එක කකුලක් හරි තිබුණා නම් කියලා දුක් වෙනව නේද? ඒ නිසා ඔබ හැම විටම ඔබේ ජීවිතය පහළට ඇත දාන්න එපා. ඔබ ඉන්න තැන ඉඳලා ඉහළ බලන්න. හැම විටම ලැබෙන පුංචි දේ ගැනත් සතුටු වෙන්න, ස්තුතිවන්ත වෙන්න. ඔබම වෙන්න. ඔබ ගැනම සතුටු වෙන්න හේතු කාරණා හදාගන්න උත්සාහ කරන්න. මොකද ඔබට නොපෙනිච්ච බොහෝ දුක්බර කතා අනිත් පුද්ගලයන්ගේ ජීවිත තුළ හැංගිලා තියෙන්න පුළුවන්. එන්නකෝ ඒ අතරේ ඔයාලට මම්මගේ කිචන් එකට අලුතෙන් ගත්ත සමාජිකයෙක්ව පෙන්වන්න. මේක පීලර් සෙට් එකක්. ලේඩි චේ එකෙන් මම ගත්තේ 3000 ගාණක් වගේ වුණා. ඉතින් අපිට කැමති ෂේප් එකට මේකෙන් එළවලු කට් කරගන්න පුළුවන්. මේක විශේෂයෙන්ම උදව් වෙන්නේ ගෙදර විශේෂ අවස්ථාවක් වගේ තියෙනකොට අර ලොකු ප්‍රමාණයක් එළවලු පළතුරු අපිට එක සැරේ කපා ගන්න මේක ගොඩාක් ප්‍රයෝජනවත් වෙනවා. අනික මේ කන්ටේනර් එකේ ලොකු ගැඹුරක් තියෙනවා. ඒ නිසා එකපාර ගොඩක් කපා ගන්නත් අපිට පුළුවන්. හැබැයි ඉතින් මේ වැඩ ටික මේ පුංචි පොඩ්ඩකිනුත් අපිට කරගන්න පුළුවන්. මම නිවසේ එදිනෙදා දෛනික යුම්පියුම් වැඩවලට පාවිච්චි කරන්නේ මේ පීලර් එක. මෙයා පුංචි වුණාට මෙයාගෙන් ලොකු වැඩ ගොඩක් ගන්න අපිට පුළුවන්. මම මේකෙන් 65කට වගේ එළවලු කපා ගන්නවා. මේ ඔයාලට පේනව නේද? ඔයාලා මීට කලින් මේක දැනන් හිටියද? මං ඔයාලට මුලින්ම කිව්වනේ අපි ගාව තියෙන පුංචිම දෙයකිනුත් අපිට සතුටු වෙන්න පුළුවන් නම් දවසක අපි බලාපොරොත්තු වෙන ඒ වටිනම දේ ළඟා කරගන්න එක අපිට හීනයක් නන් නෙවෙයි. එහෙනම් එන්නකෝ මම ඔයාලගේ ජීවිතේට තවත් පුංචි පාඩමක් කියලා දෙන්නම්. මාත් මේ දේවල් අහලා ඉගෙන ගත්තා. මගේ යාළුවා අහලා තියෙනවද වතුර වීදුරුවේ කතාව? එහෙනම් අහගන්නකෝ. එක්තරා මහාචාර්යවරයෙක් තම දේශනය ආරම්භ කරේ වතුර වීදුරුවක් අතින්ගෙන එහි බර කොපමණ විය හැකිදැයි අසුන්ගෙන සිටි සිසුන්ගෙන් විමසන ගමන්. සිසුන්ගේ පිළිතුරු විවිධාකාර වුණා. ග්‍රෑම් 50, ග්‍රෑම් 100, ග්‍රෑම් 150ක් ලෙස. එවිට මහාචාර්යවරයා කිව්වා, හොඳයි දරුවනි, මාත් හරියටම දන්නේ නැහැ මෙහි බර කොපමණද කියලා.
නමුත් මට තව එක දෙයක් ඔයාලගෙන් අහන්න ඕනේ. මම මේ වතුර වීදුරුව තව මිනිත්තු කිහිපයක් මේ විදියට අල්ලන් හිටියොත් මොකක් වෙයිද? මුකුත් වෙන එකක් නැහැ. ශිෂ්‍යයින්ගේ පිළිතුර විය. හරි එහෙනම් මම මේ වීදුරුව පැයක් විතර මෙහෙම අල්ලන් හිටියොත් මොකක් වෙයිද? මහාචාර්යවරයාගේ මීළඟ ප්‍රශ්නය එවිය. සර්ගේ අත රිදෙන්න පටන් ගනී. ශිෂ්‍යයින්ගේ පිළිතුර විය. එහෙනම් මම මේ වීදුරුව දවසක් විතර මෙහෙම අල්ලන් හිටියොත් මොකක් වෙයිද? මහාචාර්යවරයා නැවතත් ඇසුවා. සර්ගේ අත හිරිවැටිලා සමහර විට ස්පිරිතාලයක නතර වෙන්න උනත් වෙන්න පුළුවන්. බොහොම හොඳයි. ඔබලා සියලු දෙනාගේම පිළිතුරු නිවැරදි. මහාචාර්යවරයා පැවසුවා. හැබැයි මේ හැම විටම වීදුරුවේ බර වෙනස් වුණාද? නැහැ නේද? එහෙනම් අතේ කැක්කුම හැදිලා මට රෝහල්ගත වීමට හේතුනේ කුමක්ද? මදක් නිශ්ශබ්ද වූ දේශන ශාලාවේ සිසුවෙක් නැගිට මෙසේ කිව්වා. සර් ඔය වීදුරුව අල්ලන් ඉන්න නිසා තමයි එහෙම උනේ. ඕක බිමින් තියන්න. හරියටම හරි. ජීවිතයත් හරියට මේ වීදුරුව වගේ. ජීවිතේට එන ප්‍රශ්න අපිට මිනිත්තු කිහිපයක් හිතේ දරාගෙන ඉන්න පුළුවන්. හැබැයි පැයක් විතර තියාගෙන හිටියාම අපිට දැනෙන්නේ දරුණු වේදනාවක්. තවත් කාලයක් තියාගත්තාම ඒ වේදනාව එන්නම දරුණු වෙනවා. ඔබේ ජීවිතේට එන ප්‍රශ්න වැදගත්. ඒවට අපි මුහුණ දෙන්න ඕනි තමයි. හැබැයි මුළු ජීවිතේම ඒ ප්‍රශ්න නිසා විනාශ කරගන්න එපා. සමහර වෙලාවට අපේ ඔළුව විකාර වෙලා තියෙන්නේ සමහර ප්‍රශ්න ගැන තොර තෝංචියක් නැතිව කල්පනා කරලා. ගැඹුරටම ගිහින් ඒ ප්‍රශ්න ගැන අපි හිතලා. හිතින් කවදනම් අපි මේවයින් නිදහස් වෙයිද නේද? නින්දට යන වෙලාවදිවත් ප්‍රශ්න හිතින් අයින් කරගන්න. හැකි සෑම විටම වීදුරුව බිමින් තියන්න. මම පාරමී දෙම්මි.